ආයිබෝවන් අදත් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ මුලින්ම ඔයාලා දකින්නේ සෝමාවතී රජමහා විහාරයේ වැඳ පුදාගෙන ආපසු එන ගමන් මගදී උදේ කෑම ගන්න අපි නවත්තපු කඩේ හරිම ලස්සන පිරිසිදු පරිසරයක තිබුණ කඩයක්. මේ පැතිවල එළුවෝ නම් ඇති වෙන්න දකින්න පුළුවන්. ඒ වගේම හරක්. අපි මේ යන්නේ සේරුවාවිලට යන්න. මේ ඔබ දකින පාලම් එහෙම යුද්ධ කාලෙදී විනාශ වෙලා තිබිලා දැන් නැවත අලුත් වැඩියා කරලා මේ පාලමේ කෙළවර කන්ද මුදුනේ ඔයාලට පේන චෛත්‍යය තියෙන්නේ ලංකාපටුන සමුද්‍රගිරි රජමහා විහාරයේ. මේ විහාරයට යන්න නම් සේරුවාවිලට යන පාරෙන් කිලෝමීටර් 12ක් ඇතුළට හැරිලා යන්න ඕනේ. මේ විහාරස්ථානයේ විශේෂ වන්නේ හේම්මාලා සහ දන්තකුමරු ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ මේ ස්ථානයෙන් කියලා තමයි කියන්නේ. මෙතන වාහනේ පාක් කරලා පොඩි දුරක් කන්ද නැගගෙන යන්න ඕනේ විහාරස්ථානයට. නිස්කලංක කොළපාටින් වැසුණු ඉතාම ලස්සන පරිසරයක්. කාල වේලාව මදි නිසා අපි චෛත්‍යය වැඳ පුදා ගන්න නම් ගියේ නැහැ. මොකද අපි සේරුවාවිලටත් යන්න ඕනේ අදම. නමුත් චෛත්‍යය තියෙන තැන නම් හරිම ලස්සනයි. එතෙන්ට ගියොත් ලස්සනට අපට පේනවත් ඇති. යුද්ධය නිසා මේ විහාරස්ථානයේ ගොඩක් නටමුන් විනාශ වෙලා තියෙනවා. යුද්ධ සමයේ කොටින්ගේ නාවික හමුදා මූලස්ථානයක් විදිහට මේ ස්ථානය භාවිතා කළා කියලා තමයි කියන්නේ. මෙතනින් එහා පැත්තේ තියෙන්නේ මුහුද.
මේ ස්ථානයේම තියෙන හේම්මාලා සහ දන්තකුමරු ගොඩබැසූ ස්ථානයට දැන් යමු. ඒ පිළිබඳව මේ ස්ථානයේ භාරව සිටි මහත්මයා ගෙනෙන විස්තරය මම ඔයාලට අහන්න සලස්වන්නම්. මේ ඉන්දියාවේ රජ කළ බුවසීල රජතුමාගේ දිනිය තමයි මේ හේමමාලා කුමරිය කියන්නේ. මේ පැත්තෙන් ඉන්නේ මේ බෑනම. දඹදිව කාලිංග දේශයේ යුද්ධ කළා කිස්තු වරස 3 කිස්තු වරස 31 කාලය තුලදී බුදුරජාණන් වහන්සේගේ වම් පැත්තේ වම් හක්කේ දන්ත ධාතුන් වහන්සේ තමයි කොණ්ඩේ සංගෝගන මේ දන්ත කුමරුත් එක්ක රුවල් නමක නැගලා මේ ශ්‍රී ලංකාවට මේ දන්ත ධාතුන් වහන්සේ රැගෙන එනවා. මේ අතරතුරේදී මේ හේමමාලා කුමරිට සෑහෙන කරදර වලට මුහුණ පාන්න වෙනවා මුහුදේ. මේ දන්ත ධාතුන් වහන්සේ ගිමන් අරින්න ඕන නිසා මේ රුවල් නැව නවත්තලා මේක කොණ්ඩෙන් අරගෙන මේක වැලි ගොඩක සංගෝනවා. වැලි ගොඩක සැපෙව්වත් ඒක නාග ලෝකෙ අයි 84000ක් ඇවිල්ලා මේක සොරාගෙන මේක නාග ලෝකෙට ගෙනියනවා. නාග ලෝකෙට ගෙනිච්චත් එතනට රහතන් වහන්සේ කෙනෙක් එරදි බලෙන් පැමිණලා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ බේරලා ආයිත් මේ හේමමාලා කුමරිට දෙනවා. දුන්නට පස්සේ හේමමාලා කුමරි ආයිත් කොණ්ඩේ සංගෝගෙන මේ දන්ත කුමරුත් එක්ක ආයි රුවල් නවක නැගලා ආයි ශ්‍රී ලංකාවට මේ දන්ත ධාතුන් වහන්සේ රැගෙන එනවා. ඒ රැගෙන එනකොටත් ඒ රුවල් නැවත් ඔය මහ මුහුදේදී සුළු කුණාටුවකට අසු වෙලා මේක තඹ විටනම් වෙළඳ වරායක් තිබිලා තියෙන්නේ. ඒ වෙළඳ වරායට ගසාගෙන එනවා. ඒ වෙළඳ වරායට ගසාගෙන ආවට පස්සේ එතන ඉඳලා මෙතනට එනකන් පීනලා තමයි එන්නේ. පීනලා මෙතනට ආවට පස්සේ මෙතන ඉඳලා තියෙනවා උදේට ලේ ගුඩිය වගේ ඉර අර පැත්තෙන් පායනවා. අවසර ලේ ගුඩිය වගේ ඉර අර පැත්තෙන් බයිනවා. අර සිවිපාද වගේම අර උඩ චෛත්‍යයට පේනවා. ඒ හිරු දෙයියන්ට උදේවස වන්දනාමාන කරන පූජකවරයෙක් ඉඳලා තියෙනවා. ඒ හිරු දෙයියන්ට උදේවස වන්දනාමාන කර පූජකවරයා සලකුණක් තමයි අර උඩ ගලේ ඉර කොටලා තියෙන්නේ. ඒ හිරු දෙයියන්ට උදේවස වන්දනාමාන කරපු පූජකවරයාට මේ දන්ත ධාතුන් වහන්සේ හේමමාලා කුමරි බාර දීලා හෝරා 3ක් මෙහි තැන්පත් කරන් ඉඳලා පාසාන පබ්බත විහාරයට ගිහිල්ලා සතියක් තැන්පත් කරන් ඉඳලා දෙල්ගම රජ මහ විහාරයට ගිහිල්ලා උරක්කංගලේ සංගෝල තිබිලා උලපනේට වඩම්මලා සපුගහේ සංගෝල තිබිලා අනුරාධපුරයට වඩම්මලා අනුරාධපුරේදී කිත්තිරි මෙවන් රජතුමාට මේක බාර දීලා කිත්තිරි මෙවන් රජතුමා තමයි සිරි දලදා මාලිගාවේ තැන්පත් කරලා තියෙන්නේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ. අදත් මාත් එක්ක රැඳී සිටි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඒත් එක්ක ඔයාලා හැමෝටම සුබ දවසක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.